වර්තමානයේ ලෝකෙත් එක්ක හැප්පෙන්න පුළුවන් ඕල් ෆෝමැට් රඟන්න පුළුවන් අපේ ඉන්න හොඳම බැටා තමයි පැතුම් නිස්සංක කියන්නේ. ඉතින් පැතුම් නිස්සංක ලංකාවෙන් පිට ක්‍රීඩා කරන පළවෙනි ලීග් එක තමයි ඩුබායිහි පැවැත්වෙන ඉන්ටර්නැෂනල් ලීග් 2025. ඉතින් මෙම තරඟාවලියේ ඔහු ක්‍රීඩා කරපු ප්‍රථම තරඟ තුනේදීම ඔහුගේ ප්‍රථම ඉනිම් තුනේදීම පිටම අති විශිෂ්ට අර්ධ ශතක 3ක් රැස් කර ගැනීමට පැතුම් නිස්සංකට හැකි වුණා. ඔහුගේ එම ඉනිම් තුනේදීම ස්ට්‍රයික් රේට් එක 190ට වඩා තියාගෙන තමයි ඔහු ක්‍රීඩා කරේ. ඉතින් මේ ඉනිම් තුනත් එක්කම ඔබට මතක ඇති ඉන්දියානු කණ්ඩායමට එරෙහිව පැතුම් නිස්සංක 2020 තරඟයේදී ශතකයක්ද රැස් කරගත්තා. ඉතින් මේ ඉනිම් කිහිපයම ගත් කල පැතුම් නිස්සංකාට මෙවර IPL තරඟාවලියේදී නියත වශයෙන්ම IPL වරම් හිමිවනු ඇති බවටයි විදෙස් විචාරකින් අදහස් පළ කරන්නේ. 2026 IPL තරඟාවලිය සඳහා පැවැත්වෙන IPL මිනි ඔක්ෂන් එක එමත් නැත්නම් IPL ක්‍රීඩක වෙන්දේසිය මෙම මාස එනම් දෙසැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඉතින් පැතුමේ ඉන්න ෆෝම් එකත් එක්ක අනිවාර්යෙන්ම පැතුම්ව IPL කණ්ඩායමකට ඉතාමත් ඉහළ මිලකට මිලදී ගනු ඇති බවටයි අනාවැකි පළ වෙන්නේ. IPL වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකින් 10 දෙනෙකු තෝරාගෙන ඇති අතර එහිදී පැතුම් නිස්සංක ලක්ෂ 75ක මූලික ලන්සුවක් යටතේ අලෙවිවීමට නියමිතයි. ඉතින් ඔබ හිතන්නේ IPL කුමන කණ්ඩායම විසින් පැතුම් නිස්සංකව මිලදී ගනීවිද? ඉතින් අපි දැන් බලමු IPL කණ්ඩායම් අතර ආරම්භක ප්‍රතිකරණ ස්ථානයේ හිඟයක් පවතින කණ්ඩායම් මොනවාද කියලා. CSK කණ්ඩායම ගත්තොත් ඍතුරාජ් ගයික්වාඩ් ප්‍රධාන වශයෙන්ම ආරම්භක ප්‍රතිකරුවෙක් විදියට දකින්න පුළුවන්. ඊට අමතරව ආයුෂ් මත්‍රේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදියට ඔවුන්ගේ කණ්ඩායමේ සිටිනවා. නමුත් ප්‍රබල ආරම්භක ප්‍රතිකරුවෙක් විදියට දකින්න පුළුවන් වන්නේ ඍතුරාජ් ගයික්වාඩ් පමණයි. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ගත්තොත් KL රාහුල් ආරම්භක ප්‍රතිකරුවෙක් විදියට එම කණ්ඩායමේ සිටිනවා. ඊට අමතරව වෙනත් ආරම්භක ප්‍රතිකරුවෙක් ඔවුන්ගේ රිටේන් ප්ලේයර්ස්ලා අතර දකින්නට නැහැ. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ගත්තොත් සුබමන් ගිල් වගේම සයි සුදර්ශන් වගේ ප්‍රබල ආරම්භක ප්‍රතිකරුවන් දෙපළක් එම කණ්ඩායම සතුව සිටිනවා. ඉතින් අපි කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම ගත්තොත් සුනිල් නරයින් තමයි ඔවුන්ගේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදියට ක්‍රීඩා කරන්නේ. ඊට අමතරව වෙනත් ආරම්භක ප්‍රතිකරුවෙක් ඔවුන්ගේ කණ්ඩායමේ රිටේන් ප්ලේයර්ස්ලා අතර දකින්නට නැහැ. ඉතින් ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම ගත්තොත් මිචෙල් මාස් වගේම බ්‍රිට්ස්කි වගේ ඕපනින් පෙයා එකක් දකින්නට පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ගත්තොත් ඔවුන්ගේ රිටේන් ප්ලේයර්ස්ලා අතර රෝහිත් ශර්මා පමණයි ඕපනින් බැට්ස්මන් කෙනෙක් විදියට දකින්න පුළුවන්. ප්‍රීටි සින්ටාගේ පංජාබ් කිංස් කණ්ඩායම ගත්තොත් RS සහ P සිං යන ක්‍රීඩකින් දෙපළ ඔවුන්ගේ ආරම්භක ප්‍රතිකරුවන් විදියට ක්‍රීඩා කරાવી. රාජස්ථාන් රොයල්ස් ගත්තොත් ජයිස්වාල් එක්ක ඉන්දිය නැගියන ප්‍රතිකරු විභව් සූර්යවංශී ආරම්භක ප්‍රතිකරුවන් ලෙස ක්‍රීඩා කරනු ඇති. ඒ වගේම තමයි RCB කණ්ඩායම ගත්තොත් විරාට් කෝලි සමගින් ෆිල් සෝල්ට් ආරම්භක ප්‍රතිකරුවන් යුගලයේ විදියට ක්‍රීඩා කරાવી. සන්රයිසර්ස් කණ්ඩායම ගත්තොත් ඔවුන්ගේ අභිෂේක් සමගින් ට්‍රැවිස් හෙඩ් ආරම්භක ප්‍රතිකරණ යුගලයේ විදියට අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරાવી. ඉතින් ඒ අනුව ස්ථාවර ආරම්භක ප්‍රතිකරුවන් දෙදෙනෙක් නොමැති කණ්ඩායම් මේ වන විට 4ක් දකින්නට පුළුවන්. ඒ තමයි චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම, මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම, කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම්. මේ කණ්ඩායම් හතරෙන් එකක් පැතුම මිලදී ගැනීමට බොහෝ ඉඩකඩක් තිබෙනවා. ඒ වගේම තමයි මෙම කණ්ඩායම් හතරෙන් එකක් පැතුම මිලදී ගත්තොත් අනිවාර්යෙන්ම පැතුම්ට හැම මැච් එකක්ම වගේ සෙල්ලම් කරන්නත් පුළුවන් වේවි. ඉතින් මේ වෙද්දිත් ඉන්දිය මාධ්‍යවල කසුකුසුවක් යනවා පැතුම් නිස්සංකව මෙවර IPL තරඟවලදී CSK ආරම්භක ප්‍රතිකරුවා විදියට කණ්ඩායමට එක් කර ගැනීමට චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම මග බලාගෙන ඉන්නවා කියලා. ඇත්තටම පැතුම්ව ගන්න ඕනේ මොන ටීම් එකෙන්ද? ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් තාමත් අපි ෆලෝ කරලා නැත්නම් දැන් අපි සබ්ස්ක්‍රයිබ් කරලා අපි ෆලෝ කරලා තියාගන්න.